හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් මම මේ ගේන පළවෙනි වීඩියෝ එක ඉතින් මගේ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එක බලන්න. මට මේ වගේ වීඩියෝ දාන්න උනන්දු වෙන්නේ ඔයාලගේ subscribe එකෙන්. හරිද? මේ වීඩියෝ එක හොඳ නම් ඔයාලා බලලා ඉවර වුණාට පස්සේ මට like එකකුත් දාන්න. අමතක කරන්න එපා. තව කට්ටිය ඉන්නවා නම් මේ වීඩියෝ එක බලන්න එයාලට share කරන්න. හරිද? තව ඔයාලට බලන්න ඕනේ ගේම් ප්ලේ තියෙන ඕන නම් කෙලින්ම මට කමෙන්ට් එකක් දාන්න ගේම් එකේ නම් මේ කෙලින්ම අපි මේකේ ඉන්න කට්ටිය කැරක්ටර්ස් හරිද බණ්ඩාර මැංගී කියලා කෙනෙක් ඉන්නවා. මේකේ මොන හැටි මට කියන්න දෙයක් නැහැ. ඔයාලට පේනවා. මාරම ලස්සනක් තියෙන්නේ අය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හරිද? පසුබිම ඕනේ උඹලා ලොබ් වෙලා මැරලාම උහුම් වෙයි. ගේති නෑ. හරිද? ෆේස් මේ වටේ පිටේ සද්ද තියෙයි ඔයාලා ගණන් ගන්න එපා ඒක පොඩ්ඩක්. එහෙම තමයි ඉතින් ෆ්‍රෙන්ඩ්ස්. ඔයාලා මේ කියවන ඇති කියලා මම හිතනවා. මේක නිකන් මේ ඉන්නේ වැඩකාරයා. උගේ නම තමයි කළු බණ්ඩා. හරිද? කුරුණට ඒවා ඕනේ මේ පස්සේ අම්මට මේ මම මේ මුගේ ඇඟේ හැටි අමුයෙන් පිට්ටු ගිලිච්ච එකක් වගේ. හරි දැන් අපි ප්ලේ කරන්න ගමු. ගමේ මිනිස්සු කියන විදිහට මේ වලව්වේ අද්භූත සිතුවිලි වලින් පිරිච්ච බේට්ටුවෙන් ඇතුළට එනකොට ආමුත් සීතලකුත් එක්ක කියා ගන්න බැරි තරම් පාළු මුතු හැඟීමක් දැනෙනවා. වලව්ව ඇතුළෙන් එක එක තද්ද ඇහෙන්න පටන් ගත්තා. නිසා මම තව ටිකක් වලව්ව ළඟට ආවා. එකපාරටම කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ දැනුණා. දැනුණ නිසා මම පිටිපස්සේ බලන්න ඒත් එක්කම පොළව ඇතුළට කඩාගෙන වැටුණා. අම්මට සිරි වෙනවනේ. දැන් පොළව ඇතුළට කඩාගෙන වැටිලා. හරි වැඩි. කතර ගෑනින් එක වගේ නේ. කෙලින් මේ වගේ නේ. බලන්න වර්ධම් වෙලි හෙල්ලෙනවා. මට මේ මොකද මේ? පේන විදිහට බලන ඩයයක් වගේ. බලමු. ඇට කෝට්ටගේ පොතේ. හරි දැන් ඒක අපිට ගන්න කොයි ගන්න මේ මම ආවේ වලව්වේ අබිරහස හොයාගන්න. ඒත් මම මෙතන දම්බලකින් බදලා හේල් කරා. ඔය මැරිච්ච එක තමයි. උගේ ඩයරි. වලව්වේ ලොකු නිදානයක් තියෙනවා. ඒක ගන්න නම් පූජාවක් කරන්න වෙනවා. ශාපලත් රංකාසි 12ක් නාග පිළිමයට පූජා කරන්න ඕනලු. හරි වැඩි. රංකාසි 12ක් දෙන්න ඕන. 12ක් වැඩි නැද්ද බං? හරි ඒ නිදානේ තියෙන ගුහාවේ ශාපයට ලක් වෙලා ඉන්න ආත්ම නිදහස් කළාම පිට වෙන්න දොරට හොයාගන්න පුළුවන්. වලව්වේ තියෙන නිදානය ගැන විස්තර නිදන් වදුල පුස්කොළ පොතේ තියෙනවා. මේ තියෙන්නේ මේ පොතලු. හරිද? මේ පොත තියෙන්නේ මේ පහළ තට්ටුවේමයි. ඒත් මට ඒක හොයාගන්න බැරි වුණා. ඒක හොයාගන්න පුළුවන් ඉක්මනින් මෙහෙන් පිට වෙන්නලු. හරිද? මුට හිනා ඒක හොයාගන්න බැරි වෙලා. ඒ හින්දා අපිට මේක අරන් යන්නලු. මම ලෝඩ් කරනවා. ඔබ ලෝඩින් වෙන්නේ නැත්තම් කරන්න පොඩි වැඩක් තියෙනවා. හරිද? කෙලින්ම යන්න ඔන්න ඔය ඩේටා තියෙන එකට. හරිද? ඔය ඩේටා ඕෆ් කරන්න. හරිද? ඩේටා ඕෆ් කරලා ආපහු ගමන් ආපහු වෙනවා. එතකොට ලෝඩ් වෙන්න ලේසි. ඕන් දැන් මොකද්ද? එරර් එකක් එනවා. එරර් එක ආවට පස්සේ ආපහු ඩේටා ඔන් කරන්න. ඔන් කරලා බලන් ඉඳිම ආපහු යනවා. නැත්තම් අරක ලෝඩ් වෙලා ඉවර වෙන්නේ. ඔව් උතර යතුරක් තියෙනවා. හරිද? ඒක ආදින්න මේ හරිද? යතුරෙන් තමයි අපිට පල්හැ තට්ටුන කිසිම කේස් එකක් නැතුව ගිහයි. හරිද? දෙවනි තට්ටුවේ ඉඳලා තමයි පොඩ්ඩක් මෙව වෙන්නේ. ඕකෝනේ පොඩි වැඩකට ඒක පස්සේ කියන්න ඔයාලට ඒක බලාගන්න ඉන්නේ ගත්තා. හරි. තව කාසියත් අපි පස්සේ ගමුනේ. යතුරු දැන් අපිට ඕනේ මේ තියෙන්නේ අර නිදන් වදුල කියපු එකයි. දැන් මොකක්ද තියෙන්නේ? දෙවනි මහලේ නාග මුරකල පරීක්ෂාවෙන් බලාපන්න. මට සින්දු ලියපු එකෙක් වගේ
කාසි 12ක් රනින් අරගෙන පාමුලින් එහි තබාපන්. එතනින් තියන්න ගල් දොරක් ඇත ඇතුළු වීමට එමැනික සොයාපන්න. එයින් මත්තේ නිදහසක් ඇත. යකුට බිල්ලක් පුදාපන්. මොන යකාටද දන්නේ. ඕකේ යක්කු දෙන්නෙක් ඉන්නවා කිව්වා නේද? අම්මට අර මෙහා පැත්තේ මේ තිබ්බේ ඒකේ මේව ගෙවෙන්න දැන් කාසියක් තියෙනවා. ඔය තියෙන්නේ මේ ඩයිමන්ඩ් එකේ මේක හරිද? ඔය කොයින් ඒක ගමු අපි. ඩයිමන්ඩ් එක පස්සේ එතන රංකාසියක් තියෙනවා. ඒක මේක හරි මේක රංකාසියක් නේ. තව ඒ වගේ කංග හමුණා. ඒ වැඩි වගේ ඉන්වෙන්ටරි ෆුල් හරිද? ඉන්වෙන්ටරි බෑග් එකට කියන්නේ හරිද? දැන් අපිට ඕන නම් මොකක්ද මේ කාමරේ අම්මට මේකද නෑ ඒක නෙමෙයි නාගට වෙන එකක් දැන් උතර තියෙනවා හැම නෙමෙයි මිටි මේක මිටියේ මේ මොකද්ද මිටියේ පොල්ල හරිද මිටියේ පොල්ල හම්බුණා අපිට දැන් අර මොකද්ද උණ වංගෙඩියක් වගේ තිබ්බේකින් තමයි ඔකේ අන ටික ගලවන්න ඕකේ අන ටික ගලවන්න නැතුව යන්න බෑ දැන් ඌලගෙත් බලමු හරි තියනවද කියලා ඌ ඇරලා තියෙනවා මොකද දන්නවද ග්‍රෑනී ආපුහම ඌ වගේ ග්‍රෑනී නෙමෙයි අර රන්මැණිකේද කවුද එක්කෙනා ආපු ගමන් ඌ වගේ හැංගෙනවා එතකොට එයා මූණ ඉස්සරහට ඇවිල්ලා පයින් එකක් ගහලා දාලා යනවා පයින් නම් ගන්නවද දන්නේ කොහොම හරි එහෙම යනවා හරිද උඩේක නම් ඕනෙත් නෑ යට ඒවා දෙක හරි ගලවමු උඩේකින් ඕනේ නෑ ගලවන්න ඒකෙන් වටින් ගියයි ඉතින් ඉක්මනට ගලවගමු එහෙනම් දෙකත් ගලවගත්තා ඔය තියෙන්නේ ඒකේ ඇතුලේ මොනවත් නෑ අංකෝ මේ කලින් ගහලා තියෙනවා මට රෙකෝඩ් කරන්න ගන්න ඔය තියෙන්නේ දැන් මිට හරිද මිට නෙමෙයි මිටි මේක ගහන එක හරිද දැන් මිටියේ ගහන එකක් තමයි දැන් මිටි හරිද දැන් ඔයාලට ඕනේ ඒක ඕනේ වෙන්නේ මොකටද කියලා අහන්න එපා ඉතින් ඒක පොඩ්ඩක් බලන්න වීඩියෝ එක ඉවර වෙනකන් හරිද කට්ටියට තේරුණාද අම්මට උඩ මේ හැප්පත්තු වෙන්නේ මේ පැත්තකින් මේ මොනවද ග්‍රැනී එනකොට ග්‍රැනී නෙමෙයි මේ අර නාකි ආච්චි එනකොට ලයිට් එක පදන්න දැන් අපි මිටියෙන් කරන වැඩේ කරලෙමු ඔය ගන්න આવුත් කෙලින්ම 4 පාරයි ගහන්න ඕන එතනම අත්තම්මා නිවන් ගිහින් අපිට ගොඩක් ඈතයි නෙමෙයි ටක් ගාලා මෙවට කඩාගමු අයියා ෆ්‍රෙන්ඩ්ස් එතනත් කොයින් එකක් තියෙන එක පස්සේ ගත්තේ තියෙනවද කියලා වань දැන් අපිට මිටි ඕනේ දැන් අපි කොයින් ටිකක් ඕකේ එතන එකයි අපි මෙහෙම අතන තිබ්බේ තේරම ටික එකතු කරගෙන උතන එකයි කොයි යකෝ තව තුනක් තිබ්බ නේද අපිට හම්බුණානේ එතනක් තිබ්බා තුනයි හරිද තුනක් හරි අපිට එකපාරකට ගෙනියන්න පුළුවන් පහයි හරිද කොහමද නෙමෙයි කවුරුහරි ආවා වගේ එකයි පොඩ්ඩක් දැන් ඔයාලට ආච්චි අම්මා පෙන්නන්න හරිද මම ඇවිල්ලා ගියා උඩට දැක්කද දන්නේ ඔයාලා ඔයාලට පෙන්නන්නත් එපා පොඩ්ඩක් ඉන්නකෝ කාට පෙන්නන්නත් එපා නැත්තම් හරිද නැත්තම් ගහලා වැඩකුත් නැහැ නේ මේ ගේම දැක්කද මට හිරියනකොට කොරක ඔය ආයෙනකොට ගේම් එක ගහලා ඉවර කරන්නත් පුළුවන් බලන්න කණ්ඩ දීලා නැහැ වගේ අප්පා පව් කණ්ඩ ටිකක් දෙන්න තිබ්බා මේ කණ්ඩ දෙන්න ඒවා තිබ්බා මොකද්ද මේකේ බෙහෙත් කියලා මල් జాතියක් තියෙනවා මේ ගහපුවම මේව කාපුවම හරියනවා උඩ නිකන් කළු පාට අම්මන් කාසියක් විසික් ගත්තා රත්තරන් කාසි දෙල්ලන්න උඩ නිකන් යක්ෂෝලියකුයි කොළ පාට හීරුකුයි තියෙන ඒ තමා මගේ මොකද්ද SP එක හරිද SP බාර් එක තමයි ඔය තියෙන්නේ මාර ආතල්ලකින් හරිද කොහොමද ඒවා අම්මට කියන්නේ
මේකගේ මූුණේ හැටි මට මාර ලස්සන මුණ හොඳට මූුණු හෝදන්නේ වගේ දත්ම වෙලා ඔයාලට ප්‍රීහරිද දත්ම වෙලා හොඳට මූුණු හොදන්න මට ගුණ අතල් ගන්න ඔන්න යනති වැඩීක පොඩ්ඩක් තිීකවේ වීඩියෝ පොඩ්ඩක් ගන්න පහරිද තව කාසි ආමික ඇතුලි හැන්ගන්න පුළුවන් හරිය ඒ ඇන්දයට හැන් කාසිත් එකකම් තව්වත් ඇල්ල බලන්න ඒක කාසත් අනිත්‍ය වගරන්න ඇතු ඇතිීම කොදන්න ඔහොම තියෙන්නේ එක විතරයි ඒකින් ඒක වහම් කෙන්නතු වැටි හූන කිව්ව වගේ කිව්වා ඕන් ඊළඟට දාන්නිපා ඔත්තන කාසියයි මෙතන කාචයයි තිබ්බ කියලා මේක උඩ කාසියක් තියෙනවා එනවත් දන්න හරගෙන් දැක්කල්ලන්න මෙතනත් කාසියා අතනත් කාසිය මේ පහදාලෙම ඉස්සල්ලා පල්ල බලාගන්න පුළුවන්ද හැර මිටි නෙමේ මිටි සීය ගහන කෙලිම මිටියෙන්න ඔය බොරුවලත් තියෙන්නේ ඔමුතරින් වරුත් කෙලින්ම හබක් ඔන්න දුවන් එන විදි ඔය කළු බන්ටව සීයන මේ හරිද ඒ මගේ පිටිපසන් ග්‍රණී ගෙනවාගේ ඕකට දුරපේනෑ හරිද ළඟ විතර එවනට බොරුවලට ග්‍රෑන්් පා වැටෙන ග්‍රෑන්් පාලු කළු බණ්ඩ වැටෙන්නේන කළු බණ්ඩ තිය අපි ගිල්ල ටක්ගල් කොයින්ටිය දාගනින් නැමියන්ගිර් එකයි දිකයි තුනයි හතිරයි පහයි හරිද දැම් පහක් ගත්ත තව හත්තක් ඕනි හරිත හොඳ අපි බුළුවල උපයෝගී කරගන පැන්න පහලට මැරෙන්නේ පදගම්ම කවුවට ළඟඉන්න ආශී රැන්මනික අන දැන්න ලගන හැගේ මුද නොය අම්මට සිරිමින් මෙතරයකු දුවපිය දුවපියාගැල්ල අන්න හරි පැම් බල්ල බල්ල අයිය වෙන කරන්න දෙන්නේ ඔන්න යනී ඕමං අය පරක් කියෙනවා මේ වටේ පිටේ සද්ධයා වැඩ ගණන් ගණ්ඩි පහිත අම්මට හිමිය යකු යන්නෙත් එන්නෙත් පලකු බං වදයක් වෙන්නතු යෝ යන්නේ යනාතේනවාද යනාද ඒසරෙන යනවාගේ හරිද යනම් අම්මේ ඇතිතන්න තව කොයි කාසි දෙකතුනක් ඔයාගෙන අරක්පුරවේ හරි දොතන ඕනද ඔය කාසි අතිබ මට මතක අවන්න මේ සුදනේ තිබ්බ එක ඔය තියන්නේ කාසිය රිත හරි අඩි අයිචන් ටක්ගාලයන් ටක්ගල ආමුතන කාසිය පතනත් කාසියක් තිබ්බ ඔය රතුක පෙනන්න උඩ තට්ටුවන්න සීය පොරද ඔහු සීය පොරදම ඕගෙත් කාසි තියෙන අම්මට හුණ කිව්ව වගේ කිව්හැ ඉළඟට කාසි ආමුතනත් කාස අඩේ මෙතම කාසි දෙකතු නම්ම තිනවා මුතනේ කයි හරිද ඔත්තනේ කයියා අතනත් අරමය සුටතිනෝ අඩේහෙම තියන්න නිබ හමන්න හරිද තැපිට කාසි හත් දොලාම හම්මුණ දැන් දයමන් ගන්න පල් හැට යන්න පල බිරකරපු මෙතැන් ඇවිල්ල ගිල්ල ඔන්න ඇද මම්මුගෙන් ගුටි කරන හරිද පොරයා ගහනකොට විබාර්රක හතරින් එකක් යනවා දන්නන දැනම් හිටිය නෑන හරිද හතරින් කන්නම් හතරින් කටමයි හතරින් කිය භාගයක් කියම මේක ඒලෝ පාට වෙන ඒලෝ පාට කියන්නේ පොඩි කාල ඉංග්‍රීසි කන ගන්න නැතිවුන්ට හොඳ පාඩම ගෙහිලා ඉංග්‍රීසි කන කලින් ඒලෝ පාට දන්න ඇත්ත හරිද ඔන්න මං තුනත්දා ගත්තා
හරිද දැන් අර 3ක් හම්බුණානේ දැන් ආපහු ගිහිල්ලා අපි 3යි ඩයමන්ඩ් අම්මට සිරි අම්මට දෙක වට කරලානේ පළවෙනි යන්න උඹලට ගහන්නේ කීයක් අම්මට උඩ දැන් ඩයමන්ඩ් එක අරන් ඩයමන්ඩ් එක අරගෙන ඇවිල්ලා හිට් ටිකක් කාලා යන්න අර මලක් කෑ ඔන්නේ මලක් ඔන්න කෑවා දැන් පී බාර් එක ෆුල් ඩයමන්ඩ් එකයි දීලා අපෝ මේ හැමතැනම වැටසැකිලි පවුනේ පුල්ලේ ඉඳන් පිස්සුව ගහලා යකෝ ඒව කොන්තාගේ අඩී මම මේකට යන තිස්සෙන් බය වෙනවා යකෝ කයි කොයි යකෝ වරින් කයි මොනවද ළඟ පාත නෑ මේ ළඟ පාත ඉන්න උඩට යන අවුලන්නේ පල අන්න රන් මැනිකා පල මැනික මගේ ඇති අම්මට සිරි කොහොමද ආන්ටි දුවගෙන දැන් අපි හැංගෙමු හරිද වීඩියෝ එක චුට්ටක් විතර දිග වැඩි හරිද පොඩි අඩුපාඩු තියෙනවා ඔයාලා කමෙන්ට් එකේ අඩුපාඩු ටික මට කියන්න හරිද ලැජ්ජ වෙන්න එපා ඒවා කියන්න අම්මට මේ ගේම් එකම මේ ලංකාවේ එක්කෙනෙක් හොයාගත්ත එකක් හරිද හොයාගත්ත එක නෙවෙයි හදපු එක මිස්සුනේ ඒක ලංකාවේ කට්ටියට ගරු කරන හින්දා තමයි මම මේක ගන්න හරි මම අය පාරක් කියනවා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහිල්ලා subscribe කරන්න හරිද හරි ගියා නේද අනේ මහල්ලි මට සිරි මේ කිට යකෝ දැන් දිනවා පයින් එක මැනිකෙන් ගහලා වට්ටන්න අනේ අයියෝ මම දැන් කනවා දැන් කොයි වෙලාවෙ අනේ ෂේප් එක කැපියන් ආයන් බයි මොකද බන්දෝනේ හැප්පෙන්නේ උඹට දොරේවත් යන්න බෑ නේ යනවා මං හිතුවේ දොරේ හැප්පිලා ඉවරයි කියලා අයියෝ නැගිටින්න ඕනේ ලාව හරිද කියාද අපිට තව ලීවර් එකකුත් ඕනේ හරිද දැන් අපි ඒක හරියට කරන්න තව ලීවර් එකක් ඕනේ එක ඉවර කරන්න හරිද දැන් ලීවර් එක හොයන්න යන්න ලීවර් එකක් තිබ්බේ ඔය ළඟම තමයි එහෙනම් ඔය තමයි තිබ්බේ ලීවර් මේ ළඟ ඇති ලීවර් එක බලන්න ඕනේ මට සිරි ඔකට දුර පේන්නේ මම බලපන් මම මෙතන ඉන්න කොච්චර ඉන්න ග්‍රැනේඩ් එක හොඳ දුර පේන්නේ හරි ගනින් අයියෝ කෝලම් කරනනේ ගනින් රන් හරි දැන් වරදී කාසි දෙක දාමු හරිද දෙකයි දැන් හරිද ඕක කැරගෙන අපි දැන් මේක හරිද දැන් ඒකත් කරා ඒ අර සර්පයාගේ හින් තමයි ඒක ගොයි එළිය ආවේ හරි දැන් අපි මේ හැටත් ඕක දාපන් යකෝ දාපන් හරි ලුටු මුගල S2 දැකලා නෑනේ ලීවර් හෝල්ඩර් එකට දාලා ඔහොම අන්නේම නමන්න ඕනේ අම්මට සිහිය සතරන් සෑහෙන්න තියෙනවනේ මොකද්ද බං සබන් කැටයක් වගේ එකක් දිවිදෙන්නේ ඒ සබන් කැටයක් හරිද මාර සබන් කැටි මේ මොකෙද්ද අම්මට සිරි කෙව්වා නේද හරි මචං ඉච්චරයි ගේමේ තියෙන්නේ හරිද මචං දැන් මම යනවා හරිද ආයේ අපි අලුත් වීඩියෝ එකකින් හම්බුනොත් තව ගේම් ප්ලේ ඕන නම් මට ෆ්‍රී තියෙන හැම ගේම් එකකම නම දාන්න හරිද තව කට්ටියට බලන්න මේකට ෂෙයා කරන්න වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න හරිද ඔන්න මම ගියා කොල්ල පුතේ බායි